පාෂාණමය ග්‍රහලෝකවල පරිණාමය විමර්ශනය කිරීමේ අරමුණින් ඉන්සයිඩ් ලෑන්ඩර් නම් රොබෝ යානය අඟහරු ග්‍රහයා වෙත යවනු ලැබුවේ 2018 වසරේදී. මෙම රොබෝ යානයට භූකම්පක මාපකයක්ද අන්තර්ගත අතර එමගින් අඟහරුගේ භූකම්පා 1319කට වැඩි සංඛ්‍යාවක දත්ත එකතු කර ගැනීමට හැකි වී තිබෙනවා. එම භූකම්පක නම් කර ඇත්තේ මාස්ක්වේක් ලෙසයි. 2022 වසරේදී ඉන්සයිට් මෙහෙයුම අවසන් වූ අතර එහි දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ සාගරයක් හා සමාන ධාරිතාවක ජලය තිබූ බවට අනාවරණය කරගෙන තිබෙනවා. අඟහරුගේ ද්‍රවාශ්‍රිතව අයිස් සහ වායුගෝලීය වාෂ්ප පිළිබඳව සාක්ෂි පවතින නමුත් එහි ද්‍රව ජලය තිබූ බවට සොයාගත් පළමු අවස්ථාව මෙයයි. පෘථිවියේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා යොදා ගන්නා තාක්ෂණයේ භාවිතයෙන් අඟහරුගේද භූකම්පන තරංග ගමන් ගන්නේ කුමන මාධ්‍යයක් කරාද යන්න පසුව විශ්ලේෂණය කර තිබෙනවා. අඟහරුගේ මතුපිට පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 10ත් 20ත් අතර ගැඹුරින් ජලය තිබූ බව අනාවරණය කරගන්නේ ඒ අනුවයි. කෙසේ වෙතත් වසර බිලියන 3ක පමණ කාලයක් කාන්තාරයක් බවට පත් වී ඇති අඟහරු ග්‍රහයා තුළ පැවති ජලයට සිදු දේ පිළිබඳව ඉදිරියේදී අනාවරණය කර ගැනීමට නියමිතයි. අඟහරු ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨයේ රැලි සහිත හැඩ මගින් එහි ගංගා සහ විල් තිබූ බවට අනුමාන කෙරෙනවා. අඟහරු ග්‍රහයාට එහි වායුගෝලය අහිමි වූයේ කුමන ආකාරයකින්ද යන්නත් ගැටලුවක් වී තිබෙන අතර වායුගෝලයේ අහිමිවීම යනු ජලයේ අවසානයේ බවයි විද්‍යාඥයින් නිගමනය කරන්නේ.